යාළුවනේ ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. අද මම ඔයාලට පෙන්නන්නේ මගේ 9 මිනිස් වගාවේ පළවෙනි අස්වැන්න පොඩ්ඩක් නෙලන්න පරක් වුණා. මොකද වැඩත් එක්ක කරගන්න බැරි වුණා. අනිවාර්යයෙන්ම අස්වැන්න නෙලනකොට මේ වගේ කරල් ඉදෙන්න දෙන්නේ නැතුව අස්වැන්න නෙලන්න ඕනේ. මොකද කරල් ඉදුණට පස්සේ මවුෂාක හිතනවා එයාට අවශ්‍ය කියන්නේ පළදාව දීලා ඉවරයි කියලා. ඒතකොට පළදාව බාල වෙන්න බලනවා. ඒ හින්දා අනිවාර්යෙන් කරල් ඉදෙන්න කලින් අස්වැන්න අනිවාර්යෙන් නෙලන්න ඕනේ. ඉතින් මගේ අස්වැන්න අද කොහොමද කියලා බලමු. මගේ සමහර ගස් 3-4ක් නම් ඇත්තටම ලේනෙක් නිසා විනාශ වෙලා ගියා. ඊටු ගස් 10ක 12ක විතර අපි අස්වැන්න බලමු කොහොමද කියලා. එන්නේ යාළුවනේ කරල් නම් ඉදිලා තියෙන්නේ ඇත්තටම මේ. ඉතින් යාළුවනේ මම අද දැන් මගේ පළවෙනි අස්වැන්න ගත්තා. මේක ගස් 4ක අස්වැන්නක්. ඉතින් ඔයාලට පේන්න තියෙන්නේ මේ ඉතින් ඒ අස්වැන්න තමයි. මේ ගස්වල ගෙඩි ඉදිච්චින්ද ඒ ගස්වල පළදාව ටිකක් අඩු වෙලා තියෙන්නේ. ගස්වල ගෙඩි ඉදුණා කියන්නේ මවුෂාක හිතන යාගේ අවශ්‍ය පළදාව දීලා ඇති කියලා. ඒ හින්දා එතකොට ගස්වල පළදාව අඩු වෙනවා. ඉතින් මේ මට මගේ මුල් ගස් ටිකට උනේ ඒක තමයි. ඉතින් මේ ගස් වල ගෙඩි දිච්ච වේ පළදාව ටිකක් අඩුයි. ඔයාලා ඒ වැරද්ද කරන්න එපා. මේ තියෙන ඉතින් මගේ ගස් 4ක පළදාව. ඉතින් මගේ එහෙනම් ආයි ඔයගොල්ලන් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරගන්න. පල්ලා bell icon එක click කරලා ඔයගොල්ලන් තියාගන්න. මගේ මේ වගේ videos බලන්න ඕන නම්. එහෙනම් මං ගිහලා එනවා ඔයාලට සුබ දවසක්.